හොඳයි සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් රජයේ රැකියා කිහිපයක් සඳහා ගැසට් එකකට නිකුත් වෙලා තියෙනවා. ඉතින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැනීමේ අමාත්‍යාංශයේ තනතුරු කිහිපයක් සඳහා තමයි මේ ගැසට් එක නිකුත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා දැන් පළවෙනි තනතුරු කාණ්ඩය තමයි සංඥා භාෂා පරිවර්තන තනතුර. ඉතින් මේ සංඥා භාෂා පරිවර්තක තනතුර සඳහා පුරප්පාඩු 16ක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ පුරප්පාඩු 16 සඳහා අයදුම්පත් යොමු කරන්න තියෙන අවසාන දිනය 2025 11 වෙනි මාසේ 10 ඒ කියන්නේ නොවැම්බර් 10ට කලින් මේ සඳහා අයදුම්පතට යොමු කරන්න ඕන. ඉතින් මේ පුරප්පාඩු 16 තියෙන්නේ ප්‍රධාන කාර්යාලයේ පුරප්පාඩු දෙකක් තියෙනවා. ප්‍රධාන කාර්යාලයේ තියෙන්නේ බීරි පරිවර්තක එක් තනතුරක්ද ඊළඟට දමිළ පරිවර්තක තනතුරක් සඳහා පුරප්පාඩු තියෙනවා. දැන් මීට අමතරව තෙලඹුයාය වෘත්තීය පුහුණු ආයතනයේ එක් තනතුරක් සඳහා පුරප්පාඩුවක් තියෙනවා. ඊළඟට අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය, ඊළඟට සීදුව වෘත්තීය පුහුණු ආයතනය, කිලිනොච්චිය, මාදම්පේ, ඊළඟට මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එක් තනතුරක් සඳහා තියෙනවා. ඊළඟට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර, ත්‍රිකුණාමලය, අම්පාර, යාපනය සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මේ පුරප්පාඩු එක බැගින් බඳවා ගැනීමක් සිද්ධ කරනවා. දැන් මෙතනදී බඳවා ගැනීම ආකාර දෙකකට සිද්ධ කරනවා. එකක් තමයි විවෘත බඳවා ගැනීම, ඊළඟට සීමිත බඳවා ගැනීම. ඒතකොට විවෘත බඳවා ගැනීමට ආයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් සීමා වලන පසුවන්නන්ට. ඊළඟට සීමිත කාණ්ඩයෙන් ආයදුම්පත් යොමු කරනවා නම් එතනදී වයස් සීමාවක් බලපාන්නේ නැහැ. නමුත් වෘත්තීය පළපුරුද්දක් වෘත්තීය සේවා කාලයක් එතනදී බලපෑමක් තියෙනවා. ඊළඟට දැන් විවෘත බඳවා ගැනීම දිහා බලපුවහම මෙතනදී අධ්‍යාපන සුදුසුකම් විදිහට බලලා තියෙන්නේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ. දැන් මීට අමතරව වෘත්තීය සුදුසුකම් බලලා තියෙනවා. වෘත්තීය සුදුසුකම් විදිහට බලන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන එක් අවුරුදු සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමාවක් හරි එහෙම නැත්නම් ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් පවත්වනු ලබන එක් අවුරුදු සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා සහතිකයක්. එහෙමත් නැත්නම් තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් මගින් පවත්වනු ලබන වසරකට නොඅඩු සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා සහතිකයක් තමයි මෙතන වෘත්තීය සුදුසුකම් විදිහට බලන්නේ. ඒතර විවෘත බඳවා ගැනීමේදී පළපුරුද්දක් අදාළ වෙන්නේ නැහැ. නමුත් මෙතනදී බඳවා ගැනීමේ ක්‍රමවේදය විදිහට දක්වලා තියෙන්නේ ලිඛිත හා වෘත්තීය පරීක්ෂණයේ ප්‍රතිඵල මගින් බඳවා ගන්නවා කියලා. ඒතර මෙතනදී එක්සෑම් එකකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් එක්සෑම් එකේදී අපිට පේපර් තුනක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි ලිඛිත පරීක්ෂණය. ඒ කියන්නේ බුද්ධි පරීක්ෂණය තියෙනවා කාලය පැය 1 පේපරයක්. ඊළඟට භාෂා හැකියාව තියෙනවා. ඉතින් බුද්ධි පරීක්ෂණය කියලා කියන්නේ IQ කියලා අපි දන්නවා. ඊළඟට භාෂා හැකියාව අපි දන්නවා සාමාන්‍යයෙන් සාරාංශකරණය, ඊළඟට තනි වාක්‍ය ලිවීම, උක්ත ආඛ්‍යාත, ඊළඟට රචනා වගේ දේවල් තමයි සාමාන්‍ය භාෂා හැකියාවට. දැන් ඉතින් මෙතනදී අවම ලකුණු විදිහට ලකුණු 40ක් ගන්න ඕනේ. ඊළඟට තවත් පරීක්ෂණයක් තියෙනවා වෘත්තීය පරීක්ෂණය. දැන් මෙතනදී සංඥා භාෂා ප්‍රායෝගික දැනුම පරීක්ෂා කිරීමක් සිද්ධ කරනවා. දැන් කාලය දීලා තියෙන පැය එකක් කියලා. ඉතින් මෙතනදී අවම ලකුණු විදිහට ලකුණු 40ක් ගන්න ඕන. ඉතින් මේකේ වැටුප් කාණ්ඩය විදිහට යන්නේ MN2 වැටුප් කාණ්ඩය. ඉතින් 48470ක ආරම්භයේදී බේසික් එකක් මේ තනතුරු සඳහා හම්බ වෙනවා. ඊළඟට සීමිත බඳවා ගැනීම ගත්තාම මෙතනදී සඳහන් කරලා තියෙන්නේ සාමාන්‍ය පෙළ සුදුසුකම. ඊට අමතරව අර කලින් කියපු වෘත්තීය සුදුසුකම් ටික මෙතනදී ඉල්ලලා තියෙනවා. දැන් මෙතනදී සීමිත බඳවා ගැනීම වලදී විශේෂිත දෙයක් ඉල්ලලා තියෙනවා පළපුරුද්ද. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ උපස්ථායක හෝ නිවාස පාලක තනතුරක වසර 5කට නොඅඩු සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මේ සඳහා මේ සීමිත කාණ්ඩයෙන් අයදුම් පත්‍ර යොමු කරන්න. දැන් මෙතන සතුටුදායක සේවා කාලයක් කියලා කියන්නේ වැටුප් වර්ධක එක දිගට උපයගෙන තියෙන්න ඕනේ. දැන් මෙතනදී වයස සීමිත බඳවා ගැනීම වලදී අදාළ වෙන්නේ නැහැ. එතකොට සීමිත බඳවා ගැනීම වලින් අයදුම් කරන පුද්ගලයන්ට ලිඛිත සහ වෘත්තීය පරීක්ෂණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් තියෙන්නේ බුද්ධි පරීක්ෂණය කාලය පැය 1ක පේපරයක්. ඊළඟට භාෂා හැකියාව කාලය පැය 1ක පේපරයක්. ඊළඟට වෘත්තීය පරීක්ෂණයේ විදිහට සංඥා භාෂා ප්‍රායෝගික දැනුම පිළිබඳ පරීක්ෂණයක් තියෙනවා. ඒත් කාලය පැය 1යි. ඉතින් සමත් වෙන්න ඕන අවම ලකුණු 40.
හොඳයි එහෙනම් අපි තවත් අනතුරක් සමගින් තවත් රැකියා අවස්ථාවක් සමගින් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙනවා. එහෙනම් අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.